AI වලින් වීඩියෝස් කරලා YouTube channel monetize කරන්න බෑ. AI වීඩියෝස් වලට කවදාවත් AdSense ලැබෙන්නේත් නැහැ. ඔයාලත් මේ කතාව අහලා තියෙනවද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ AI පාවිච්චි කරලා මේ වීඩියෝස් හදන එක කාලේ කන වැඩක් කියලා. ඇත්තටම ගොඩක් අයට එහෙම වෙලා තියෙනවා. මාස ගණන් මහන්සි වෙලා අන්තිමට monetization apply කරාට පස්සේ reuse content කියලා වැටිලා channel එක reject වෙලා යනවා. හැබැයි ඒක ඇත්තක් නම් මට මේක ලැබුණේ කොහොමද? කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේ තියෙන්නේ මගේ Google AdSense ලියුම. ඔයාලා දැනටමත් දන්නවා මම මේ channel එකේ කරන්නේ AI contents. ඔයාලා දන්නවා මේ වෙද්දී මගේ channel එක monetize වෙලා විතරක් නෙමෙයි මම ඩොලර් වලින් ආදායමකුත් මේ වෙද්දී ලබනවා. මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා සුපිරි ක්‍රම 3ක් ගැන. මේ ක්‍රම 3 පාවිච්චි කරලා ඔයාගේ ඔය AI channel එක ලේසියෙන්ම monetize කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මතක තියාගන්න මේක මාරම වටින වීඩියෝ එකක්. කියන හැම කරුණක්ම වැදගත්. ඒ වගේම මේ කියන හැම කරුණක්ම ඔයා වීඩියෝ එකක් හදද්දී මතක් කරලා බලන්න. මොකද මේ කරුණ තුන මාර විදිහට වැදගත් වෙනවා ඔයාගේ channel එක monetize කරගන්න. එහෙනම් අපි යමු මොනවද ඒ කියලා බලාගන්න. මුලින්ම බලමු ඇයි ගොඩක් අය fail වෙන්නේ කියලා. YouTube එක ඇත්තටම AI වලට විරුද්ධ නැහැ. YouTube එක විරුද්ධයි spams වලට. ඔයා ChatGPT එකෙන් script එකක් ලියලා AI වලින්ම voice over එකක් කරලා stock footages ටිකක් අරගෙන ඕකට දාලා YouTube දැම්මොත් සොරිම තමයි. ඔයාලට කියන්න දැන් YouTube ඇල්ගොරිදම් එක මාරම ඇඩ්වාන්ස්. ඒකට මේ ඔයා කරන less effort case එක එයා identify කරගන්නවා. එතකොට ඔයාට monetization ලැබෙන්න තියෙන chance එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේ ඇල්ගොරිදම් එක වැඩි priority එකක් දෙන්නේ human touch එකක් තියෙන videos වලට විතරයි. මේ සරල ක්‍රම තුන පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඔයාටත් monetization ගන්න හැකියාව තියෙනවා. number 1 script එක. ඔයා දැකලා ඇති මගේ කලින් වීඩියෝස්. ඔයාලා බලන්න නැත්නම් බලන්න මගේ links දාලා තියෙනවා මේ description එකේ Victoria Vale එක ගැන. ඉතින් මේ Victoria Vale හදද්දී මම මගේ script එක AI වලින් ලියාගෙන මගේ අදහස් දාලා මේක උදාහරණයක් විදිහට ගත්තොත් මේ සිමෙන්ති අයිස් වලින් කවලම් කරපේවා මම වෙන තැන් වලින් අරගෙන මම ඒක කස්ටමයිස් කරලා හදාගත්තා. එතකොට ඒකේ script එක ඇතුලේ තියෙනවා human touch එක. ඉතින් මතක තියාගන්න ඔයා ස්ක්‍රිප්ට් එක ඩිසයින් කරද්දී මේ human touch එක අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඒක නිසා ඊළඟ පාර ඔයා වීඩියෝ හදද්දී කෙලිම ChatGPT එකෙන් හරි Gemini වලින් හරි ගන්න එපා ස්ක්‍රිප්ට් එක. එහෙම ගත්තත් ඔයා ඒක කස්ටමයිස් කරලා හරි modify කරලා තව කැලි බැල් ටිකක් add කරලා ඒක ලස්සනට modify කරලා තියාගන්න. ඒක තමයි number 1. ඊළඟට number 2 visuals. වැදගත්ම දේ. මම දන්නවා ඔයාලා කරන්නේ කෙලිම ChatGPT එකෙන් ගත්ත වීඩියෝ prompt එක නැත්තම් Google Gemini වලින් ගත්ත වීඩියෝ prompt එක එහෙමම ගිහිල්ලා VO3 වලට paste කරා වීඩියෝ එක හැදුවා. නැත්තම් කෙලින්ම Grok එකට දැම්මා වීඩියෝ එක හදාගත්තා. ඕක තමයි ඔයාලා අනුගමනය කරන පිළිවෙල. මම follow up කරන්නේත් මේ method එකම තමයි. හැබැයි මේ ගන්න prompt එකට මම තව ගොඩක් දේවල් add කරනවා. සාමාන්‍යයෙන් ආයෙත් මම උදාහරණයක් ගන්නම් Victoria Vale නැත්තම් ඔයාලා බලා ගන්න පුළුවන් මිනිස්සු මැරෙන්නේ නැත්නම් මොකද වෙන්නේ කියන මගේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේකේ වීඩියෝ ෆුටේජස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩාර්ක් සිනමැටික් ලුක් එකක්. ඊට පස්සේ මේකේ තියෙන කැමරා මූවමන්ට්ස් මම හැම දෙයක්ම මේ ප්‍රොම්ප්ට් එකට ඇඩ් කරලා මම ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න සාමාන්‍ය විනාඩි 5ක් විනාඩි 10ක් විතර කැප වෙනවා. හරිද? එතකොට YouTube ඇල්ගොරිදම් එකෙන් දැනගන්නවා මේ මිනිස්සයා මේ ප්‍රොම්ප්ට් එක ලියන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා. මොකද මේක කෙලින්ම AI generate prompt එකක් නෙමෙයි කියලා එයාට අඳුන ගන්න පුළුවන්. මොකද මම මේක කස්ටමයිස් කරලා තියෙනවා. මොකද උදාහරණයක් විදිහට ගත්තම මම කැමරා කලින් පාවිච්චි කරලා තියෙනවා. කැමරාස් වල තියෙනවා එක කැමරා ඇන්ගල්, ස්ලෝ මෝෂන්, ටයිම් ලැප්ස්, ඊට පස්සේ ෆාස්ට් ෆෝවර්ඩ් වගේ දේවල් නොයෙකුත් දේවල් තියෙනවා. ඉතින් එහෙම කරලා මම ඒවා prompt එකට add කරනවා. එතකොට ඇල්ගොරිදම් එකෙන් දන්නවා මේ මනුස්සයා මේකට මහන්සි වෙලා තියෙනවා. ඒක නිසා මගේ මොනටයිසේෂන් රිජෙක්ට් වෙන්නේ නැහැ. තව ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි එක එක තැන් වලින් ෆුටේජස් ගන්නවා. උදාහරණයක් විදිහට කවුරු හරි රෙකෝඩ් කරපු වීඩියෝ එකක් ඔයා හැම අරගෙන දානවා. එතකොට ඒකෙදි ඔයාට කොපිරයිට් වදින්න තියෙන සම්භාවිතාව වැඩි. මේකට තියෙන හොඳම සොලියුෂන් එක තමයි ඒ වගේ B-roll shots වගේ දේවල් පාවිච්චි කරනම් ඔයාට ඒකත් AI වලින්ම ලොකු ස්ක්‍රිප්ට් එකක් ලියලා හදාගන්න ඇඩ්වාන්ස් ස්ක්‍රිප්ට් එකක් ලියලා හදාගෙන ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. එහෙම වුණොත් ඔයාට මොනටයිසේෂන් ගැන වද වෙන්න දෙයක් නැහැ. number 3 මේක තමයි golden point එක. voice overs. ගොඩක් අය කරන දෙයක් තමයි එක්කෝ 11 labs පාවිච්චි කරනවා. නැත්තම් Google AI Studio පාවිච්චි කරනවා. නැත්තම් ඔයගේ නොයෙකුත් දේවල් තියෙනවා අපේ කෘතිමව. ඒ කියන්නේ AI වලින් අපිට voice overs කරන්න පුළුවන්. ඔයාගේ script එක කෙලින්ම මේකට paste කරලා MP3 file එක නැත්තම් wave file එක download කරලා
ඔයා ඒක කෙලින්ම ගිහිල්ලා ඔයාගේ AI වීඩියෝ එකට ඇඩ් කරලා තමයි ඔයා පෝස්ට් කරන්නේ. මෙතන හියුමන් ටච් එකක් නෑ ගයිස්. පුළුවන් නම් ඔයා මහන්සි වෙලා ඔයාගේ වොයිස් ඕවර්ස් කරන්න පුළුවන් නම් ඔයාට කිසිම බය වෙන්න දෙයක් නෑ ඔයාගේ මොනටයිසේෂන් ගැන. මොකද එතන හියුමන් ටච් එකක් තියෙන නිසා ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකට මොනටයිස් ලැබෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයාට වොයිස් ඕවර්ස් කරන්න බෑ කියලා. හරිද? හිතන්නකෝ නිකන් අර මොකද තල්ලට්ටට බොරුළු වැටෙනා වගේ සද්දයක් නම් කටින් පිට වෙන්නේ නිකන් මගේ වගේ. හරිද? එහෙම වෙනවා නම් ඔයාට පුළුවන් AI voice එක පාවිච්චි කරන්න. මම රෙකමන්ඩ් කරනවා ඔයාට Google AI Studio එක. නැත්තම් ඔයාට පුළුවන් 11 Labs ගිහිල්ලා හොඳ පැහැදිලි කටහඬක් සිලෙක්ට් කරගෙන පැහැදිලිව මේ voice overs කරන්න පුළුවන් නම් ඔයාට මොනටයිස් කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මට විශේෂයෙන්ම කියන්න ඕන ඔයාගේම වොයිස් එකක් දාලා හරි ඔයා දන්න කෙනෙක් හරි දම්වලා මේකට වොයිස් ඕවර්ස් කරන්න පුළුවන් නම් ඔයාට මොනටයිසේෂන් ගැන දශමයක්වත් වද වෙන්න දෙයක් නැහැ. දැන් ඔන්න මම රූල්ස් 3ක් කියලා ඉවරයි. මම තව ඇඩිෂනල් දෙයක් ඔයාට කියනවා. මෙතනින් ඔයාට මේ වැඩේ සම්පූර්ණයෙන්ම ගොඩ ගන්න හැකියාව තියෙනවා. ඔයාට පේනවා මේක තමයි මගේ එඩිටින් ටයිම්ලයින් එක. ගයිස් මම වීඩියෝස් එඩිට් කරන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ CapCut Pro නැත්තම් Adobe Premiere Pro. මොකද මගේ ටයිම් එකයි මගේ ජොබ් එකත් එක්ක මගේ ටයිම් මැනේජ්මන්ට් කරගන්න මාර අමාරුයි. ඒක නිසා මම එඩිට් එක ඉක්මන් කරගන්න තමයි try එක දෙන්නේ. ඒක නිසා මම CapCut Pro පාවිච්චි කරනවා. guys හරිද? මේ CapCut Pro එක ඇතුළේ ඉඳන් අපිට එඩිට් කරන්න පුළුවන්. ඔයා උදාහරණයක් විදිහට හිතන්න ඔයා මුලින්ම Google AI Studio එකෙන් voice එක generate කරගන්නවා. ඊට පස්සේ ඔයා VO3 එකෙන් visuals හදා ගන්නවා. ඔයා script එක ChatGPT එකෙන් ලියාගෙන මේ ඔක්කොම ෆයිනලයිස් කරගෙන ඔක්කොම ඇදගෙන ඇවිල්ලා දාන්නේ ඔයාගේ වීඩියෝ එඩිටින් software එකට. ඒකට දාලා එහෙම එක්ස්පෝර්ට් කරලා එඩිට් දාන්න එපා. මෙන්න මෙතෙන්දී හොඳට වැදගත් දෙයක් තියෙනවා මතක තියාගන්න. කලර් ග්‍රේඩ් කරන්න, ට්‍රාන්සිෂන්ස් දාන්න, ටයිම් ලැප්ස් හදාගන්න, ස්ලෝ මෝෂන් දාන්න, ස්පීඩ් අප් කරන්න. එතකොට මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ මේ වීඩියෝ එක ඇතුලේ ඇල්ගොරිතම් එකෙන් තේරුම් ගන්නවා රයිට් මෙයා මොන දේ නැති වුණත් එඩිට් එකට පට්ට විදියට මහන්සි වෙලා තියෙන මිනිස්සෙක් කියලා. එතකොට මේකට හියුමන් ටච් එකක් තියෙනවා කියලා දැනෙනවා. හරිද? මෙන්න මෙතෙන්දී ඔයාට අර මම කියපු කරුණු තුනටම වඩා මෙතෙන්දී ඔයාට වැඩේ ගොඩ දාගන්න මාරම ලේසියි. එතකොට ටිකක් වෙලාව අරගෙන ඇල්ගොරිතම් එකට රිදෙන්න පොඩි එඩිට් එකක් දීලා මේක ෂෙයා කරන්න. එතකොට මේ මොනටයිසේෂන් කියන ප්‍රශ්නේ ඔයාට තවදුරටත් එන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. ඔයා හොඳ quality contents කරනවා නම් ඔයාගේ audience එකට වටිනකමක් දෙන්න පුළුවන් වීඩියෝස් ඔයා එළියට දානවා නම් YouTube එක බලන්නේ නැහැ මේක AI වලින්ද හැදුවේ නැද්ද කියලා. ඒක නිසා මතක තියාගන්න ඔයාගේ content එකේ quality බේස් කරගෙන මම කියපු දේවල් ඔළුවේ තියාගෙන මින් ඉදිරියට ඔයා වීඩියෝස් ජෙනරේට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න මොනටයිසේෂන් ගැන වද වෙන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එකේ සාරාංශය මම ඔයාලට කියන්නම්. මතක තියාගන්න මහන්සි වෙන්න වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් හදන්න මහන්සි වෙලා ඔයා ඒක AI වලින් ජෙනරේට් කරනවා නම් ඒක කස්ටමයිස් කරගන්න. ඔයාගේ අයිඩියාස් උත් ඒකට ඇඩ් කරන්න. ඇඩ් කරලා ඉවරලා ඔයා VO3 එකට හරි Grok එකට හරි දාලා ඔයාගේ ඒ ලස්සන වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඊට පස්සේ ඔයා යන්න Google AI Studio හරි ඔයා නැත්නම් 11 Labs වලට ගිහලා හරි පැහැදිලි හඬක් දීලා මේක voice over කරගන්න. ඊට පස්සේ ඒ දෙකම අරගෙන ඇවිල්ලා CapCut එකට හරි Adobe Premiere Pro එකට හරි දාලා ඔයා edit කරන්න පටන් ගන්න. මේ edit එකේදී ඔයා ටිකක් මහන්සි වෙන්න. මේකට transitions දාන්න, slow motions දාගන්න, time lapse දාගන්න, color grade කරන්න. ඔයාට දාන්න පුළුවන් හැමදේම දාන්න ලස්සන විදියට දාලා මේක export කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් මේක YouTube එකට අප්ලෝඩ් කරන්න සුපිරි thumbnail එකකුත් add කරලා. මේ වීඩියෝ එකෙන් පස්සේ ආපහු ඔයාලට ගිහිල්ලා YouTube එකේ ගිහිල්ලා AI වලට තියෙන policies procedures මොනවද, rules regulations මොනවද, ඒ කිසි දෙයක් බලන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියපු දේවල් ටික ඒ විදිහටම follow up කරන්න අනිවාර්යෙන් ඔයාට හොඳ තැනකට එන්න පුළුවන්. ඒ වගේම monetization on කරගෙන ඔයාට ලොකු revenue එකක් generate කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් guys ඔයාලට idea එකක් තියෙනවා නම් අලුතෙන් AI channel එකක් පටන් ගන්න හරි දැන්ට තියෙන channel එක ගොඩ දා ගන්න නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඔයාලට උදව් කරනවා. හැම ප්‍රශ්නයක්ම ඉදිරිපත් කරන්න මම පුළුවන් හැම අවස්ථාවකම ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරනවා, උදව් කරනවා. ඉදිරියට යන්න අපි සෙට් වෙලා මේ ගමන යමු. කවුරුත් කවදා හරි දවසක හොඳ channel එකක් හදාගෙන revenue එකක් generate කරනවා නම් මම happy. මගේ audience එකේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත අද මම මේ වීඩියෝ එක කරන්න කල්පනා කරේ. ඉතින් හිතනවා මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ඔයාලට එන්නේ නැති කියලා. තවදුරටත් ඔයාගේ AI සම්බන්ධව මොනටයිසේෂන් සම්බන්ධව වද වෙන්න එපා මේ වීඩියෝ එකෙන් පස්සේ වගකීමෙන් කියන්නේ. හැබැයි මීට අමතරව ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් පහලින් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.